ඉතින් 2026 O level results බලන විදිය තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. දැනටමත් පැය කිහිපයකට කලින් results නිකුත් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න බැරි වුණ කයට තමයි මේ වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක like එකක් දාන්න කියලා මතක් කරනවා වීඩියෝ එක අවසානයේදී. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. අපි යමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා බලන්න. ඔයාලා මුලින්ම යන්න ඕන Google Chrome browser එකට හරි Internet Explorer browser එකකට හරි. මේ විදිහට Google එකට ගිහිල්ලා ඔයාලා type කරන්න donets.lk කියලා. donets.lk කියලා. ඊට පස්සේ මෙතන reload කියලා තියෙනවා. සමහර වෙලාවට මේකට යන්න දෙන්නේ නැති වෙනවා traffic එකක් එනකොට. ඉතින් අපි මේ විදිහට type කරලා ගමු. GCE 2026 O level results කියන එක ඔයාලා search කරන්න. ඊට පස්සේ exam results කියලා මේ උඩින්ම එන එක click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට කහ පාට කොටු දෙකක් එනවා. ඒක ඔයාලට පුළුවන් කියවන්න. ඊට පස්සේ select the exam මෙන්න මේ වගේ මේ කොටසක් එනවා පුරවන්න. මෙන්න මේ select the exam කියන තැනට ගිහින් ඔයාලා GCE O level examination කියන දෙවෙනි එක click කරන්න. click කරලා select the year කියන එකට කියාට පස්සේ 2025 2026 O level result කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතනට ඔයාලගේ ඉන්ඩෙක්ස් නම්බර් එක එහෙම නැත්නම් විභාග අංකය ඇතුළත් කරන්න. නැත්නම් ඔයාලට පුළුවන් මේ ඉන්ඩෙක්ස් කියන එකට ක්ලික් කරලා NIC තෝරලා ඉවර වෙලා ඔයාලගේ ඩෙන්ටිටි නම්බර් එක මෙතනට ඇතුළත් කරන්න. හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න. ඊට පස්සේ ඒ ටික තෝරලා ටයිප් කරාට පස්සේ I am human කියන එක ක්ලික් කරන්න. I am human කියන ක්ලික් කරාට පස්සේ මේ කොළ පාට කොටුව ඇතුළේ තියෙනවා බන් එකයි තව ඉත්තෑවකුයි ඒ තාරාවකුයි ඉන්න රූපයක්. එතකොට මෙතන ඒ රූපෙට සමාන රූප ටිකක් තෝරන්න තමයි තියෙන්නේ. එතකොට ඉත්තෑව තමයි මෙන්න මෙතනදී අපි තෝරන්න ඕන. මේ විදිහට ඔයාලට වෙනස් එකක් එන්න පුළුවන්. ඊට පස්සේ එතනින් next දීලා ඉවර වෙලා ආපහු ඒ ඉත්තෑවම තෝරන්න ඕන. ආපහු next දෙන්න. ඊට පස්සේ මෙතන ආපහු ඉත්තෑවම තෝරලා verify කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් නිල් පාටින් තියෙන submit කියලා එකක්. ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පහළට ඔයාලගේ result එක බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ exam result එක බලා ගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේ message app එකට ගිහිල්ලා 884ට start new message වලට ගිහින් 88ට message එකක් send කරන්න. මේ විදිහට exam කියලා type කරගෙන ඔයාලගේ හිස් තැනක් තියලා විභාග අංකය ඇතුළත් කරලා මැසේජ් එක send කරන්න. ඊට පස්සේ මැසේජ් එකක් මාර්ගයෙන් ඔයාලට ඔයාලගේ exam result එක ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ exam result එක බලන්නේ. ඉතින් කොහොමද මද වීඩියෝ එක? වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක like එකක් දාන්න. අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වටිනා වීඩියෝ දිනපතා ලබන්න. හරි එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ උසස් අධ්‍යාපනය සඳහා හොඳ රිසල්ට් එකක් ලැබිලා ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා.